ස්කන්ද කුමාර, කුමාර කාර්තිකේ, මුරුගන්, සුබ්‍රමණි, සන්මුක, ආරුමුගම්, සරවන, කදිර්වේලන්, දණ්ඩපාණි, ස්වාමිනාත, මහාසේන වැනි නාමයන්ගෙන් මෙන්ම සෙන්තිල්, විසාක, වෙට්ටිවේල්, සිකීවාහන යන නාමයන්ගෙන්ද පිදුම් ලබන කතරගම දෙවියන් යුද්ධයේ සේනාධිනායක ලෙස හින්දු ආගමේ ඉතා ඉහළින් සමරනු ලබනවා. හින්දු පුරාවෘත්තයන්ට අනුව කඳකුමරු හෙවත් ස්කන්ද කුමරු උතුරු හිමාලයේ කඳු බෑවුම් අතර පිහිටි බටකොළ වනාන්තරයක පිහිටි සරවන නම් ගංගාවක උපත ලබා ඇති බව සඳහන් වෙනවා. මහා ශිව දෙවියන්ගේ දිව්‍යමය ශක්තියෙන් එනම් තුන්වන ඇසින් පිට වූ ගිනි පුළිඟුවකින් උපත ලැබූ බව සඳහන්. අග්නියක් ලෙස පිට වූ එම බීජය ගංගාවෙහි තැන්පත් වූ අතර සයතාරකා මණ්ඩලයක් ලෙස සැලකෙන ක්‍රිට්ටිකා නම් දේවීන් 6 දෙනා විසින් පළමුව මෙම බීජය හෙවත් දරුවා පෝෂණය කළ බව දැක්වෙනවා. මව්වරු 6 දෙනාම එකවර සතුටු කිරීමට එනම් 6 දෙනාගෙන්ම මව්කිරි ලබා ගැනීමට මුහුණු 6ක් සහිත දරුවෙකු බිහි වූ බව සඳහන් වෙනවා. එබැවින් සන්මුක ලෙසද සරවන ගඟෙහි උපත ලැබූ බැවින් සරවන ලෙසද ක්‍රිට්ටිකා නම් වූ මව් දේවතාවියන්ගේ නාමය ලෙස කාර්තිකේය ලෙසද නම් දරා ඇති බව සඳහන්. ශිව සම්භූති, ප්‍රති, සන්නති, අනසුයා, කාශමා නම් වූ මේ සප්ත ඍෂීන්ගේ භාර්යාවන් ලෙසද සැලකෙන මෙම 6 දෙනා තමයි කතරගම දෙවියන්ගේ පළමු පෝෂක මව්වරුන් ලෙස සැලකෙන්නේ. එමෙන්ම එම දිව්‍ය මව්වරු 7 දෙනා බ්‍රාහ්මණී, මහේශ්වරී, කෞමාරී, වෛෂ්ණවී, වරාහි, ඉන්ද්‍රාණී සහ චාමුණ්ඩි ලෙසද නම් දරන බවත් කෞමාරී ස්කන්ද කුමරුගේ දිව්‍යමය ශක්තිය නියෝජනය කරන බවත් සැලකෙනවා. එමෙන්ම ශිව බීජය වැටුණු පෘථුවිය මෙන්ම එය දැරූ ගංගාව ඔහුගේ මව්වරු ගණයට ඇතුළත් බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් ජීව විද්‍යාත්මක මව ලෙස මහා පාර්වතී මෑණියන් විශේෂිතයි.